මේ අර යුනිවර්සිටි එකට යන්න උඹලගේ සල්ලි හරි නේද? හෙට තමයි ඒක පටන් ගන්නෙ. හෙට සල්ලි බඳින්න ඕනේ ඈ. මේ උඹලා දෙන්නගේම සල්ලි හරිනේ. හරි උපුලා අපි දෙන්නගේම සල්ලි අවුලක් නෑ. මේ අහපන්කෝ ඔය යුනිවර්සිටි එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට ඕකේ වැඩ ටික ඔක්කොම ඉවර කරගම සුපිරි ජොබ් එකක් හම්බෙන්නේ නේද බං? උඹ මේ මොනවා අහනවද පුංචා? අපේ අර අයියලා සෙට් එකකුත් කරා. උන් දැන් සුපිරිම ජොබ් එක කරන්නේ, සුපිරිම ජොබ් කරන්නේ. මේ ඒක නෙවෙයි. කෝබන් අර මේ සඳුනා පරාට සඳුනා කෝබන්. පරාට සඳුනා අම්මෝ. ඒක නෙවෙයි. මේ ඌ පරාට සඳුන් කියද්දි මතක් වුණේ. ඕක ඇති අර පරාට කඩේ වේලි. ඌගේ පරාට ගන්න කවුද බං එන්නේ? අච්චර හොඳ කඩවල තියෙද්දි ඕකගේ ඔය 2.50 කඩේට කවුද බං එන්නේ? මං කිව්වා යුනිවර්සිටි යන්න සල්ලි ටිකක් ලයින් කරගනින් කියලා. බලමු මේ හරි බං මම කරගන්නම් කියලා කිව්වා. බලමුකෝ. ඕක දැන් එයි මේ පැත්තට. බලමුකෝ එතකොට. මොනවා වුණත් බං මට නම් ඌව සෙට් වෙන්නේ නෑ. අපි ඌගේ අතර බලද්දි බලපන් ඌ මං කිසි නෑනේ බං. නිකන් හිඟන්නේක් වගේනේ බං ඉන්නේ. අපේ තත්ත්වෙට ඌත් එක්ක ඉද්දි අපේ තත්ත්වෙට හරියන්නේත් නෑ. කවුරු හරි අපි ඌත් එක්ක ඉන්නවා දැක්කොත් අපිට තමයි නෝන්ඩිය බං. අම්මට සිරි මගේ උන් තුන් දෙනා පොඩ වෙලා ගියා. මොකද ඉතින් වෙන්නේ? අප්පෝ ඔය ආවේ කියනකොටම හිඟන්න. අම්මට සිරි සඳුනා මේ ඒක නෙවෙයි යහපන්කෝ. අපි සෙට් එකම හෙට යුනිවර්සිටි එකට සල්ලි මදිනවා. උඹගේ සල්ලි ටික මොකද අවුලක් නැද්ද? ඒ අඩෝ පුංචා සඳුනා අහපන්කෝ මේ සල්ලි ඔක්කොම හරි බං. ඒ රුපියල් 10000ක් අඩුයි බං. මේ දවස්වල පරාට බිස්නස් එක එච්චර ලොකුවට නෑ. අඩෝ මේ මට පුළුවන් නම් රුපියල් 10000 දීපන්. මං ඔබලට සතියක් ඇතුළතයි දෙන්න. අඩෝ මට හෙට වෙද්දි සල්ලි ටික හොයාගන්න බෑ බං රුපියල් 10000ක්. මේ ඉතුරු සල්ලි ටික තියෙනවා 10000ක් තමයි මදි. පුළුවන් නම් දීපන්කෝ බං. අනේ මාත් ආසයි බං ඔය යුනිවර්සිටි එකට යන්න. ගිහිල්ලා ලොකු හොඳ ජොබ් එකක් කරලා හොඳ වාහනයක් අරගෙන ලස්සනට ඉන්න මාත් ආසයි බං. අනේ පුළුවන් නම් රුපියල් 10000ක් දෙනවකෝ. උඹට පිස්සුද බං? උඹ හිතන්නේ 10000ක් කියන්නේ මහ ලොකු ගාණක් කියලාද? නිකන් ඵලයන් නිකන් 10000ක් නෑ උඹට දෙන්න. අපි ඉන්නේ බොහොම අමාරුවෙන් අම්මලාගෙන් සල්ලි ඉල්ලගත්තේ. කොහෙද? උඹට අම්මෙක් තාත්තෙක් කියලා ඉන්නවයි. ඵලයන් රුපියල් 10000ක් අපි ළඟ නෑ. මං කිව්වනේ උඹට ওই පරාට රෙද්ද කළා හරියන්නේ නෑ කියලා. ඕක වහලා දාලා මොකක් හරි අත්වැඩකට ඵලයක්. එතකොට සල්ලි කීයක් කරවා ගන්න පුළුවන්. කොහෙද? උඹලගේ පඬිතකම වැඩිනේ. අඩෝ ඇයි බං එහෙම කරන්නේ? මම පරාට බිස්නස් එකේ ඉඳලා උඹලටත් කොච්චර දේවල් කරලා දුන්නද? උඹලගේ බයික් කැඩිලා වැටුනහම මං ඒවා හදන්න සල්ලි දීලා තියෙනවා. බයික් වල තෙල් ගහන්න සල්ලි නැති වුනහම ඒවට තෙල් ගහන්න සල්ලි දීලා තියෙනවා. අඩෝ මං මේ පරාට බිස්නස් එකෙන් කොච්චර දේවල් උඹලට කරලා තියෙනවද බං? මට වඩා ගොඩක් දේවල් උඹලට කරේ. ඇයි බං ඔහොම කතා කරන්නේ? රුපියල් 10000ක් නේ බං ඉල්ලුවේ. අනිවාර්යෙන්ම මං සතියකින් දෙන්න. අනේ ඵලයන් බං සඳුනා නිකයි යන්න මහ ලොකු පරාට බිස්නස් එක. රුපියල් 10000ක් හොයා ගන්න බෑ. උඹ ඊට වඩා හොඳයි බං හිඟා කෑවන. නේ උපුලා. උඹට හිඟා ගන්න කියපන්. අයියෝ මන් දන්නේ. ඵලයන් දැන් මෙතනින් නෝන්ඩු වෙන්නේ නැතු. ඒ අඩෝ උඹලා මගේ යාළුවෝ තුන් දෙනානේ බං. අපි තුන් දෙනා කොච්චර එකට හිටියද බං? කොච්චර දේවල් කරාද? ඇයි බං උඹලා මෙහෙම මට කතා කරන්නේ? මං අද උඹලට වැරද්දක් වුණාද? අඩෝ එහෙම කරන්න එපා බං. උඹලා තුන් දෙනා විතරයි මගේ හැම දෙයකටම හිටියේ. මට කවුරුත් හිටියේ නෑ බං. බොහොම අමාරුවෙන් මම මේතැනට ආවේ අර පරාට බිස්නස් එක කරගෙන. ඇයි බං උඹලත් මට මෙහෙම කතා කරන්නේ? අඩෝ රුපියල් 10000ක් නේ මං ඉල්ලුවේ. ලක්ෂ 10ක් නෙවෙයිනේ. මාත් කැමතියි බං ලස්සනට ජීවත් වෙන්න. කමන්නේ බං කමන්නේ. මට සමාවෙන් සල්ලි ඉල්ලවට. මම මොකක් හරි කළා සල්ලි හොයාගන්න බලන්න. හැබැයි මං උඹලා මාත් එක්ක තරහ වෙන්න එපා බං. උඹලා තරහ වුණොත් මට මොනව වෙයිද දන්නේ නැහැ. මට කිසි දෙයක් කියන්න කවුරුත් නැහැ බං. උඹලා තුන් දෙනා විතරයි මට හැම දෙයකටම හිටියේ. ඒකින්ද මාත් එක්ක තරහ වෙන්න එපා බං. අනේ මේ බොරුවට පම්පෝරි ගහන්න බබන් පම්පෝරි. උඹලා විතරයි මට හිටියේ. මට කවුරුත් හිටියේ නෑ. අර නිකන් ඵලයන් යන්න රුපියල් 10000ක් හොයාගන්න බැරි හිඟන්න. සඳුනා නිකන් මේ දැන් ඕන්ඩු නැටි. උඹ ඵලයන් යන්න. නැත්තම් අපි මෙතන යන්න. ඒ උපුල් අපි යමන් බං යන්න. පුංචා අපි යමන්. මේකට ඕනි දෙයක් කරගන්න කිපන් බං. හිඟන්න. අය නම් උඹ අපේ යාළුවෙක් නේ. උඹ අය අපිත් එක්ක කතා කරලා තිබුණේ බලාගන්නේ ගහනවා කන පැලෙන්න. උඹ දැන් අහගන්න ඕනේ ටික ඔක්කොම අහගත්තනේ සඳුනා. දැන් මෙතනින් ඵලයන්. අදින් පස්සේ අපේ යාළුකම ඉවරයි. හරිද? උඹ ඕනි දෙයක් කරගනින් අපිට වැඩක් නෑ.
අපි කෙලින්ම යුනිවර්සිටි ගිහිල්ලා සුපිරි ජොබ් එකක් කරලා සුපිරි වාහන අරගෙන සුපිරිම වැඩක් කරනවා. උඹව එතකොට මම ගන්නම් වාහන හොදන්න, වාහන පිහන්න. එතකොට අපේ අර ලොකු හදන අපේ ගෙවලුත් එතකොට ලොකුවට හදනවනේ බං. ඒ ගෙවල් අතු ගන්න, ඒවට මේවට ගන්න. එතකොට මං හොඳ ගාණක් දෙන්නම් බං. එතකොට නම් උඹට ඔය පරාට බිස්නස් එකට වඩා ලොකු ගාණක් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. නේද බං පුංචා? ඕම කියන්න එපා බං. මං ගිහින් එන්නම්. උඹලට මොකක් හරි උදව්වක් ඕන වුණොත් මං උඹලට උදව් කරන්න. උඹලත් එක්ක මං ඕන වෙලාවක ඉන්නවා. උඹලා තමයි බං මගේ යාළුවෝ තුන්දෙනා. එහෙනම් මං ගිහින් එන්න. මං යන්නම් බං. අඩෝ පරාටකාරයා. පරාටයි ගන්නා. අම්මෝ උටනම් හොඳ වැඩේ බං පරාටකාරයාට. පව් යකෝ. අයියෝ හොඳ වැඩේ. පරාට සතුන්. ඒ මල්ලි අපි දෙන්නගේ පරාට හතරට කීයද බං? ආයේ ඔය දෙන්නා පරාට හතරටම 250යි. ඔන්න මල්ලි එහෙනම් හරිනේ අපි ගියා. තව පරාට ටිකක් හැදුවා නම් හරි නේද? මේ ටික ටක් ගාලා විකිනේනේ. තව ටිකක් හදන්න ඕන. අයියේ මොකද හදිස්සිය වගේ? මොකද පරාට ළඟ කරන්නේ? අයියේ මොකද්ද ප්‍රශ්නේ? පරයා උඹ මාගේ ෆෝන් එකට විද්දා නේද මෙතන ඉඳලා? උඹලා කඩේ ළඟ තමයි මගේ ෆෝන් එක තිබ්බේ. දැන් ඒ ෆෝන් එක නෑ. දීපි පරයා ෆෝන් එක නැත්තම් උඹේ කඩේත් කුළු කරනවා. තෝවත් මෙතන මරලා දානවා. කිව්වම දීපන් ෆෝන් එක. පරාට විකුණනවා වගේ බොරුවට මිනිස්සුන්ගේ ෆෝන් උස්සන්න. සොප්පි තමයිකෝ නියම හොරු දීපන් ෆෝන් එක මෙහාට. අනේ අයියේ ඔයාට මොකක් හරි වැරදීමක් කළා. මං අයියාගේ ෆෝන් එක ගත්තේ නෑ අයියේ. අයියා හොඳට හොයලා බලලා දාවේ. ෂුවර්ද අයියාට මෙතන නැතුණා කියලා. අනේ අයියේ මං ගත්තේ නෑ අයියේ. එහෙම මෙතන තිබ්බනම් මං තියලා තියෙනවා. අයියට නැත්තම් ගෙනත් දෙනවා. ඇත්තට මං එහෙම හොරකම් කරන්නේ නෑ අයියේ. මොනවද උඹ කියන්නේ? යකෝ හොරු හොරකම් කරපුවාම කොහොමත් කියන්නේ නෑ මං හොරකම් කරා කියලා. ඉඳපන්. උඹට මං හොඳ පාඩමක් උගන්වන්න. එතකොට තමයි උඹලා හැදෙන්නේ. ඉඳපන්කෝ. අයියෝ අයියේ ගන්න එපා අයියේ. මං ඇත්තටම අයියගේ ෆෝන් එක ගත්තේ නෑ අම්මෝ අම්මෝ. ඇත්තටම අයියේ ගත්තනම් දෙනවා මං එහෙම කාගවත් දෙනවා. තව වෙනකන් හොරගම් කරලා නෑ අයියේ. අම්මෝ ගන්න එපා අයියේ. අප්පා මගේ ඔළුව. එහෙනම් උඹ තාම පිළිගන්නේ නෑනේ. බලපන්කෝ. දැන් උඹේ කඩේට වෙන දේ බලපන්කෝ. කඩේ ඔක්කොම සුන්නත් දූලි කරලා දානවා. අය උඹට මෙතන පරාට බිස්නස් කරන්න බැරි වෙන්නම කඩේ කුඩු කරලා දානවා. බලපන් උඹට දැන් වෙන දේ. නැගිටින්නත් අනේ අයියේ කඩේ කුඩු කරන්න එපා අයියේ. ඕක විතරයි හැපදෙන්නම තියෙන්නේ මට. අනේ අයියේ කඩේ කුඩු කරන්න එපා. අයියෝ කඩේට ගන්න එපා අයියේ. ඕක නැත්තම් මට ඉංගා ගන්න තමයි එන්නේ අනේ අයියේ. බොහොම අමාරුවෙන් ওই කඩේ මන් දාගත්තේ අනේ කුඩු කරන්න එපා අයියේ. අනේ අයියේ එපා අයියේ. අයියෝ මගේ කඩේ. අනේ අයියේ මේම කරේ කිව්වනේ මං අයියගේ ෆෝන් එක හොරගම් කරේ නෑ කියලා. පොඩ්ඩක් අයියට හරියට ඔයලා බලන්න තිබ්බා අයියේ. අයියෝ මම බොහොම අමාරුවෙන් දාගත්තා මගේ කඩේ. ඇයි දෙවියනේ මේව මටම වෙන්නේ? අඩෝ රාජුවා මොකද මම මේ පරාට මල්ලියාගේ කඩේ කුඩු වෙලා තියෙන්නේ? ඇයි බං මොකද්ද කේස් එක? නෑ බන් රාවණා අපි දෙන්න මුගෙන් අර පරාට කාලා ගියේ ඉස්සෙල්ලා. එතනින් මගේ ෆෝන් එක උගේ කඩේ ළඟ තිබ්බේ. අඩෝ දැන් ෆෝන් එක මිසින් කියපන්කෝ. මූ ෆෝන් එකට විදලා කියපන්කෝ බං. මං දැන් ගැහුවා. මං ෆෝන් එක දෙනකම් මුට ගැහුවා. මූ ඒත් කියන්නේ නෑනේ බං ෆෝන් එක ගත්තා කියලා. ඊට පස්සේ බැරිම තැන මුගේ කඩෙත් කුඩු කරලා දැම්මා. මුන් තමයි බං හොරු. මුන්ව පොලිසියට අල්ලලා දෙන්න ඕනි බං. නැත්තම් මුන් ගහලා මරලා දාන්න ඕනි. අයියෝ යකෝ රාජු උඹගේ ෆෝන් එක මගේ සාක්කුවේ බං. ඇයි උඹ මගේ සාක්කුවට දැම්මේ? උඹලා ගෙදර ගිහලා චාර්ජරයට දාපන් කියලා. ෆෝන් එක චාර්ජරයට දැම්මා. මම මේ ආවේ අර එහා පැත්තේ අයියා කඩේට යන්න පොඩි වැඩකට. ඒ යන ගමන් තමයි
ෂෝ දැක්කේ. උඹට සිහියක් නෑනේ. බලපංකෝ පව්යකෝ මේ පොඩි එකා කඩේ. බයියෝ. අප්පට සිරි එහෙමද බං හම්මට උඩු මට සිරාවට මමතු ගුණා කියපංකෝ හරි හරි අවුලක් නෑ බං අය මේ කඩේ මූ හදාගයි අය මහලොකු කඩයක් නෙවෙයිනේ තිබ්බේ යමයි යන්න මෙතනින් දැන් මං කොහොමද දෙවියනේ මගේ වැඩ ටික කරගන්නේ මට දැන් හිඟා ගන්න තමයි වෙන්නේ මගේ කඩෙත් නැති වුණා මට අයියෝ මන් දන්නේ වැස්සකුත් එන්නත් වගේ මේ බෑග් දෙක අර වීල් එක ළඟට ඇරයි යන්න කොල්ලෙක් හිටියානම් නෑනේ අප්පා කවුරුත් මට උස්සන්නත් බෑ මේවා. ඒ කොල්ලෝ මේ මෙහෙට පොඩ්ඩක් වරෙන්කෝ. ඒ මහත්තයා කතා කරේ අඩේ කොල්ලෝ මේ බෑග් දෙක අතර තියෙන වීල් එක ළඟට ගිහින් දීපන්කෝ මම උඹට ගාණක් දෙන්න. හරි මහත්තයා මං ගිහින් දෙන්න මේ බෑග් දෙකේ බර ආගොල්ලෝ මෙන්න උඹගේ ගාණ. එනම් මහත්තයා මං ගිහින් සෝමසිරි මල්ලි වීල් එකට මේ බඩු ටික දාගත්තා නම් දැන් යන්න වෙලාව හරි යන් එහෙනම් අපි. වෙලාවට මේ ජොබ් එක හරි හම්බුනේ නැත්තම් මොනවා කියලා කරන්නද පාරේ හිඟා ගන්න තමයි වෙන්නේ මගේ පරාට කඩේටත් අන්තිමේට සිද්ධ වුණ දේ දැක්කනේ කොහෙවත් නැ මෝඩ මිනිසෙකින්ද දැන් කමන්නේ මේ ජොබ් එක කරගෙන පාඩේ ඉන්නවා මම ආව් මැඩම් පීසාගෙන් තමයි කතා කරන්නේ ඕඩරේද කොහෙද මම එන්න ඕනේ මම දැන් මගකට ඇවිල්ලා ඉන්නේ මැඩම් මට හරි මැඩම් ඒ පාරේද හරි මැඩම් තව විනාඩි 10කින් මම ඔතෙන් එනවා හරි මැඩම් හරි මේ ඕඩර් එක දෙමුකෝ අද දවසට ඕඩර් තියෙනවා 10කටත් වැඩියෙන් තියෙනවා ඒ ඕඩර් ටික ඔක්කොම දීලා දාමු ඒතකොට ලේසි ටාගට්ටත් කවර් කරගන්න පුළුවන් ඒතකොට මට ඒතකොට හම්බෙන පඩියත් වැඩි මේ මාසෙට මේක දෙකම කියන්නේ ඔව්නේ අර පාරේ හරි එතන කියලා දීලා එවන හරි ඒ අඩෝ මේ අර ඉන්නේ පරාට සඳුනනේ බං පරාට සඳුනනේ ඔව් බං ඒ හිඟන්න තමයි මේ වරෙන්කෝ අදත් ඕකට ආදල්ල එකක් දීලා අඬවමු ඈ වරෙන්කෝ සඳුනා මොකද අලුතෙන් පීසා ඩිලිවරි කරන්නවත් පටන් ගන්නද අම්මට සිරි උඹලා තුන් දෙනානේ අඩේ ඔව් බං මේ පීසා ජොබ් එක කර බැඳුනා ඒක ඉතින් කරගෙන ඉන්නවා මොකද උඹලාගේ යුනිවර්සිටි එක අවුලක් නැද්ද වැඩ ටික හොඳට කරගනින්න උඹ කියනකන් තමයි හිටියේ අපි නා ඉතින් දැන් යුනිවර්සිටි ගිහිල්ලා හොඳ ජොබ් කරලා හොඳ වාහන අරගෙන ඉන්නවා ඉතින් උඹට ඉතින් හැමදාම වෙන්නේ එක එකාට පීසා බෙද ඉන්න තමයි ඔය හුචක්කු ස්කූටරේ අයියෝ මන් දන්නේ මේ මතක ඇතුව එතකොට අපිටත් පීසා ගෙනත් දීපන් ඈ අඩෝ උඹ කිව්ව කතාව නම් උපුලා හරියටම හරියෑ ඕවා කරලා කාටද බං හරියන්නේ පීසා ඕකෙන් කීයද බං හම්බෙන්නේ ඩිලිවරි ගියා කියලා ඊයයකෝ බලපංකෝ ලැජ්ජාවේ බෑ පරාට සඳුනා නෙවෙයි දැම්මු පීසා සඳුනා කමන්නේ බං මට පුළුවන් විදියට මොකක් හරි කරගෙන ඉන්නවා උඹලා ඉතින් හොඳ තැනකට ඵලයන්කෝ මට ඒ ඇදී ඉතින් උඹලා ඉතින් කොහොම වුණත් මගේ යාළුවෝනේ බං එහෙනම් මං ගිහින් එන්න වැඩි කතා කර ඉන්න වෙලාවක් නෑ බං ඕඩර් එකක් දෙන්න යන්න තියෙනවා ඒක මං දෙන්න ගිහින් එන්න එහෙනම් බං වෙන දවසක හම්බමු වැඩි කරගනින්න හොඳට අඩෝ ඌට හැමදාම පීසා බෙද තමයි බං ඉන්න වෙන්නේ පව් බං අසරණයා වෙලාවට අපි ඌව හලලා දැම්මේ නැත්තම් අපිට පට්ට වදේ බං ඕක නැත්තම් හැමදාම අපෙන් සල්ලි ඉල්ලයි බං දෙකින් තූ මැඩම් නේද ටානියා කියන්නේ අර පීසා ඕඩරේ දාලා තිබ්බේ ඔව් මම තමයි මැඩම් පීසා එක හරියන පේමන්ට් එක ඔන්ලයින් වැටුණා නේද ඔව් මැඩම් ඒක හරි එහෙනම් මැඩම් ගිහින් එන්න
මෙන්න සර් සර්ගේ පීසා එක. ආනේ ගොඩක් ස්තුතියි. ගොඩක් බඩගින් හිටියේ. ඔයාලගේ ඩිලිවරි නම් සුපිරි. පට්ට ඉක්මනට එනවා. ගොඩක් හොඳයි. thank you sir. එහෙනම් ගිහින් එන්න. අද නම් සුපිරි කෑමක් තියෙන්නේ. කනවා පුතේ කෑමක් මදුනොත් තව ඕඩරයක් දාගන්න. අතන බෝඩ් එකේ ගාලා තිබ්බේ ජොබ් වේකන්සි එකක් තියෙනවා කියලා නේද? නම්බර් එකකුත් දාලා තිබ්බා. පොඩ්ඩක් එතෙන් ගිහලා බලමු කෝල් එකක් කරගෙන මොකක්ද කියලා. බලමු මේ නම්බර් එකට කෝල් එකක් කරගෙන. රින්ග්ස් නයි යනවා. හෙලෝ. good afternoon. ඔයාලගේ ජොබ් වේකන්සි එකක් තියෙනවා කියලා මේ පාරේ අර බෝඩ් එක දාලා තිබ්බා. ඒකට කතා කරේ. මොකද ජොබ් එක? කම්පැනි ෆීල්ඩ් එකේ නේද? ඔව්. මොකද්ද කරන්න ඕනේ එක්සෑම් එක? ඒ එක්සෑම් එකෙන් බලලා තමයි නේද වැඩට ගන්නෙ? මන්ත්ලි කොහමද සැලරි එක? අර එක්සෑම් එකත් පාස් වෙලා හැම කරොත් ඒ ගණන් ගන්න පුළුවන් නේද අනිවාර්යෙන් මන්ත්ලි? හරි. එහෙනම් මම ඒ එක්සෑම් එක කරලා ඒක සර්ටිෆිකේට් එක අරන් ආවොත් රස්සාව හම්බ වෙනව නේද? right. okay. එතකොට එක්සෑම් එක තියෙන්නේ කවද වගේද? තව මාස දෙකකින් නේද? right. එහෙනම් මම එහෙම කරලා ඔයාලගේ කම්පැනි එකට ඇවිල්ලා සර්ටිෆිකේට් ටික පෙන්නලා වැඩේ කරගන්න පුළුවන් නේද? හරි. okay, thank you. හරි. හරියට හරි. මේ එක්සෑම් එක කරගත්තා නම් මට වැඩේ කරගන්න පුළුවන්. මේ පීසා ඩිලිවරි එකෙන් හම්බෙන සල්ලි වලින් මම එක්සෑම් එක කරගත්තා නම් මට හොඳ වැඩක් කරන්න පුළුවන්. එහෙම කරාන හරි. ඒක තමයි කරන්න තියෙන එකම දේ. ඒක කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒක කළා මං හොඳ තැනකට යනවාමයි. කොහොම හරි මම මහන්සි වෙලා මේ එක්සෑම් එක ගොඩ දාගෙන අර කම්පැනි වැඩට අනිවාර්යෙන්ම යනවා. එතකොට තමයි මගේ වැඩ හැමදේම කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මට හැමදාම මෙහෙම පාරවල් අයිනේ තමයි මට ඉන්න වෙන්නේ. එහෙම වෙන්න දෙන්නේ නැහැ මං කවදාවත්. මම අනිවාර්යෙන් අර කම්පැනි වැඩට ගිහිල්ලා හොඳ තැනකට යනවාමයි. මේ පොතේ තියෙන ඔක්කොම හරියටම පාඩම් කරගන්න ඕනේ. මට පුළුවන්. මට මේක කරන්න පුළුවන්. අනිවාර්යෙන් මම මේක කරනවා. මම හොඳ තැනකට යනවාමයි. ඔයා වෙන්න ඕනි අර එක්සෑම් එකෙන් මේ පාර වැඩිම ලකුණු ගත්ත එක්කන. එහෙම නේද? මං හරිනේ? ඔව් සර්. මම තමයි සර්. ඇත්තටම මට ඔයා ගැන ගොඩක් සතුටුයි. ඔයා වගේ දක්ෂ කෙනෙක් අප කම්පැනි එකට ජොයින් කරගන්න ලැබුණා කියන්නේම ඒක අපිට ලැබුණු ලොකු අවස්ථාවක්. මේ එක්සෑම් එකට මෙච්චර ලකුණු ගොඩක් ගත්ත එකම එක්කන ඔයා. මොකද දන්නවද මේ එක්සෑම් එක ගොඩක් අමාරුයි. මෙච්චර අමාරු එක්සෑම් එකකට ඔයා මේ වගේ ලකුණක් ගත්ත කියන්නේ ඔයා ගැන අමුතුවෙන් කතා කරගන්න ඕනේ නෑනේ. ඔයා එච්චරම දක්ෂ මිනිස්සෙක්. මේ පුටු ඉඳ ගන්නකො. අපි දෙන පොඩක් කතා කරමු. සර් එතකොට දැන් මට මොනවද කම්පැනි එකේ කරන්න තියෙන්නේ? මෙහෙමයි ඉතින්. ඔයා මේ අරන් තියෙන ලකුණු ප්‍රමාණය අනුව ඔයාට මගේ සීට් එකේ ඉඳගෙන උනත් දැන් වැඩ කරන්න පුළුවන්. මෙහෙමයි පුතා ඔයාට කරන්න තියෙන්නේ. අපේ කම්පැනි එකේ මේල් එක හැමදාම ඔයා චෙක් කරන්න ඕනි. මේල් එකට එන මැසේජස් ටික බලලා රිප්ලයි කරන්න ඕනි. මැසේජ් ටිකට රිප්ලයි යවන්න ඕනි. අය අපේ කම්පැනියේ ආදායම් ටික හරියට මැනේජ් කරන්න ඕනි. අය පොඩි සේවකයෝ ඉන්නේ. සේවකයන්ට ලැබෙන මාසික වැටුප හරියට මැනේජ් කරලා ඒගොල්ලොන්ට බෙදලා යන විදියට දෙන්න ඕනි. ඒ වගේ පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ. තව වැඩ තිබුණොත් මම ඔයාලට කියන්නම්. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. තේරුණාද? ওই වගේ වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ. හරි සර්. ඒ වැඩ ටික මම කරන්නම්. ඒ වැඩ ටික නම් මට කරන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම අනිවාර්යයෙන්ම සර්ට කියන්නම්. හරි පුතා. ඔයාට මන්ත්ලි හැම මාසෙකම හම්බෙනවා ලක්ෂ 10ක්. හැම මාසෙකම ලක්ෂ 10ක් හම්බෙනවා. ඔයාට අපි දෙනවා වෙනම වාහනයක්. කම්පැනි එකෙන් වෙනම වාහනයක් දෙනවා. තව ඔයාටම කියලා ගෙදරක් දෙනවා. ඒ ටික තමයි හම්බෙන්නේ. එහෙනම් පුතා දැන් ඔයා වැඩ ටික පටන් ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කියන්න.
සර්. එහෙනම් මම දැම්ම වැඩ ටික පටන් ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම සර්ට කියන්නම්. අඩේ මේ කම්පැනියට බං අපි ජොබ් එක කරන්න යන්නේ. බලපංකෝ මේකේ ලොකු. අඩෝ මේක නම් නියම පඩියක් දෙනවා ඇති නේ බං. ඒත් අපිට හම්බෙයිද බං මේකේ ජොබ් එක අපිට තියෙන සුසුසුකමුත් එක්ක? අයියේ අද මේ කම්පැනි එකේ ඉන්ටර්විව් එකක් තියෙනවා කිව්වා. අපි ඒකට ආවේ. අපිට දැන් ඇතුළට යන්න පුළුවන්ද නැත්නම් තව ටිකක් වෙලා යයිද? මෙහෙමයි මල්ලි. තාම බොසුත් ආවේ නෑ. තාම මට ඕඩර් එක දුන්නේ නෑ ඉන්ටර්විව් එකට ආපු කට්ටිය ඇතුළට එවන්න කියලා. මට ඕඩර් එක ආපු ගමන් මල්ලිලා ඇතුළට යවන්නම්. එතකම් මල්ලි මෙතන පොඩ්ඩක් ඉන්න. කොහොමද ගොඩක් වෙලා යන්නේ නෑ. උපරිම විනාඩි 10ක් විතරයි. දැන් බොසුත් වෙයි. එතකම් පොඩ්ඩක් ඉන්න නමල්ලි කොහොමද? හරි අයියේ. එහෙනම් අපි ඉන්නම්. ඒකට කමන්නේ. අම්මට සිරි අර එන්නේ කිව්ව ගමන්ම බොස්. අම්මට සිරි අඩේ බොසාට තියෙන මස්ටෑන්ක් එකක් බං. අඩෝක කීයක් වෙනවද ඕයි? බලපංකෝ වාහනේ. අඩේ බොසා නම් සුපිරිම සල්ලිකාරයෙක් වගේ ඈ. අය මොනවද මල්ලි කියන්නේ? බොසාට ඉතින් පීනන්න තරම් සල්ලි ඈ. තව නිල් පාට ලැම්බෝගිනියකුත් තියෙනවා. වෙනදට එන්නේ නිල් පාට ලැම්බෝගිනිය. අද ඕකේ ඇවිල්ලා තියෙන්නේ. ඕකත් නියම වාහනේ ඈ. මාව එක දවසක් එක්කන් ගියා ලැම්බෝගිනියේ. යනවා කියන්නේ මල්ලි නිකන් සුපිරි ඈ. මොකක්? සඳුන් එතකොට බොස් ඈ? ඒක වෙන්න කොහොමද? ඒක වෙන්න බෑනේ. අප්පට සිරි මූ මෙච්චර සල්ලිකාරයෙක් උනේ කොහොමද? යකෝ. ඒ මල්ලිලා මීට කලින් සර්ව අඳුරනවද? මොකද මල්ලිලා බය වෙලා වගේ? මේ මගේ යුනිවර්සිටි ගියපු යාළුවෝ තුන් දෙනා ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ පැත්තේ? අම්මට සිරි සඳුනා. ඉතින් කොහොමද බං? මොකද වෙන්නේ ඉතින්? උඹට නම් දැන් හොඳට සල්ලි තියෙනවනේ. කම්පැනියකුත් තියෙනවනේ. අඩේ සඳුනා. අපි මේ ආවේ බං උඹගේ ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට. පුළුවන් නම් කොහොම හරි ජොබ් එකක් අරන් දීපන්කෝ බං. කිසිම වැඩක් නැතුව වේලි වේලි හිටියේ බං. යුනිවර්සිටි ගියා කියලා කිසිම වැඩක් උන්නේ නැහැ. ඒකේ සර්ටිෆිකේට් ටික අරගෙන එහෙට මෙහෙට දැන් මේ අවුරුදු 3ක් තිස්සේ බං ඇවිද ඇවිදින්නේ. අඩේ සඳුනා පුළුවන් නම් මොකක් හරි ජොබ් එකක් හොයලා දීපන්කෝ බං. උඹලා තුන් දෙනාට දැන් තමයි නේද හැමදේම තේරෙන්නේ. කොහොම හරි උඹලාට දැන් හරි තේරුණ එක ගැන ලොකු දෙයක් බං. මේ උඹලාට ජොබ් එකක් දෝනි. ඉන්ටර්විව් එකට ගිහින් බලපන් මොකද වෙන්නේ කියලා. මට නම් ඉතින් මොකුත් කරන්න බෑ. මම නෙවෙයි බං ඉන්ටර්විව් කරන්නේ. තව කට්ටිය ඉන්නවා. ඉන්ටර්විව් කරලා තමයි ඉතින් සුදුසුකම් හොඳයි නම් තමයි ජොබ් එකට ගන්නෙ. වැඩ කරන්න බැරි මිනිස්සු ජොබ් එකට අරගෙන අපේ කම්පැනිත් ලොස් වෙන්න දෙන්න බෑනේ මචං. ඒකයි. අඩේ සඳුනේ එහෙම කරන්න එපා බං. කොහොම හරි ජොබ් එකක් කරන් දීපන්. නැත්නම් අපි තුන් දෙනාට හිඟා ගන්න තමයි වෙන්නේ. උඹට වඳින්න. අනේ ජොබ් එකක් කරන් දීපන්කෝ බං. උඹලට මතකද? උඹලා මට කිව්ව කතා යුනිවර්සිටි යන්න රුපියල් 10000ක් ඉල්ලලා. උඹලා මට කිව්ව කතා මතකද? අර පීසා ජොබ් එක කරද්දි උඹලා මට කිව්වේ ඕවා කරලා හරියන්නේ නැහැ. පරාර ජොබ් එක කරද්දිත් මතකද උඹලා මට කිව්ව කතා? උඹලට මම කොච්චර දේවල් ඒ කාලේ ඉඳලා කරාද බං? ඒත් උඹලා මට උදව් ඕන වුණ වෙලාවේ එක එක්කත් උඹලා මට උදව් කරේ නැහැ. මල් ළඟ සල්ලි තිබ්බේ නැහැ. ඒකින්ද උඹලා මාව අතහැරලා දැම්මා. ඒ වෙලාවේ මට කොච්චර දුකක්ද දැනුනේ කියලා උඹලා දන්නවද? උඹලාට ඒක දැන් තේරෙනවා ඇති. උඹලාට දැන් කොච්චර වේදනාවක්ද කියලා තේරෙනව නේද? ඊට වඩා වේදනාවක් මම වින්දා. උඹලා මාට අපහාස කරා, හිඟන්න කිව්වා, එක එක ඒවා කිව්වා. ඒත් මගේ උත්සාහය අත්හැරියේ නෑ බං. මට කවුරු නැතත් මං ඉන්නවනේ කියලා හිත හදාගෙන මම මගේ වැඩ ටික කරගත්තා. ඒකයි අද මං මේ වගේ තැනක ඉන්නේ. උඹලාට දැන් තේරෙනවනේ. මං නම් උඹලත් එක්ක කිසි තරහක් නෑ බං. උඹලා කොච්චර මට තරහ යන්න එක එක දේවල් කිව්වත් මං එදා තරහ ගත්තේ නෑනේ. මං එදත් කිව්වේ උඹලාට එන ඕනේ ප්‍රශ්නකදී මම ඉන්නවා කියලා. මම අදත් එහෙමයි. මම අදත් උඹලාට එන ඕනේ ප්‍රශ්නකදී මම ඉන්නවා. මං උඹලාට ජොබ් එකක් හොයලා දෙන්නම්. මුලින්ම අර ඉන්ටර්විව් එකට ගිහිල්ලා වරෙන්කෝ ඔෆිස් එකේ. ඊට පස්සේ බලමු මොකද කරන්න පුළුවන් කියලා. මං උඹලත් එක්ක තරහ නෑ බං. උඹලත් කොහොම හරි ගොඩ යන්න ඕනේ. උඹලා තමයි මට හිටපු යාළුවෝ තුන් දෙනා. වෙන කවුරුත් මට හිටියේ නෑ. ඒකනේ මං එදා ඉඳලා උඹලාට කිව්වේ මේ ගැන. අඩේ සඳුනා දැන් තමයි බං අපිට තේරෙන්නේ උඹ කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා. උඹට දැන් උතුරන්න සල්ලි තියෙනවා. ඒත් උඹ අපිව අමතක කරේ නෑ බං. අඩෝ උඹ ඇත්තටම මාර හොඳ මිනිස්සෙක් බං. අඩෝ අපිට සමාවයක් බං. අපිට සමාවයක්. අපි ඒ කාලේ මොකුත් හිතුවේ නෑ. උඹට සල්ලි නැති හින්දා අපි උඹව අතරලා දැම්මා. අඩේ අපිට සමාවයන් සඳුනා. ඒ වැරද්ද නම් අය අපි ජීවිතේට කරන්නේ නෑ. කාටවත් කරන්නේ නෑ.
හැමෝටම එක් වගේ සලකනවා සඳුනා. අඩේ සඳුනා කොහොම හරි ජොබ් එකක් හොයලා දීපන්. අඩේ සඳුනා උඹට මං හූත් කිව්වා. අඩේ සමාවයන් බං සමාවයන්. අද උඹ ඉන්න තැනයි අපි ඉන්න තැනයි බලපුවාම අද අපිට අපි ගැනම ලැජ්ජයි බං. අඩේ සඳුනා අපිට සමාව දීපන්. කොහොම හරි රස්සාවක් හොයලා දීපන්. ඇත්තටම සමාවයන් සඳුනා උඹ කිව්ව විදියට මින්ටර් එකට ගිහිල්ලා බලන්නම් අපි. ඇත්තටම උඹට ගොඩක් ස්තුතියි බං. කොහොම හරි ජොබ් එකක් හොයලා දීපන්. නැත්නම් අපිට හිඟා කන්න බම් වෙන්නේ. දැක්කනේ යාළුවනේ මගේ යාළුවෝ ටිකට අන්තිමේට උනදේ. එයාලා මට සල්ලි නැති කාලේ මොකුත් කරගන්න බැරි කාලේ මට කිව්ව කතා මතකනේ. ඔයාලටත් මෙහෙම කට්ටිය එක එක කතා කියයි. ඒත් ඔයා කවදාවත් ඔයාගේ උත්සාහය අතාරින්න එපා. කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා කියලා හිතාගෙන ඔයා වැඩ ටික කරගන්න. එතකොට ඔයාට බැනපු මිනිස්සු ඔයාගේ පස්සෙන් මෙයි. අන්න එදාට ඒ මිනිස්සුන්ට පෙන්වන්න ඔයා ඉන්න තැන කොතනද කියලා. එතකොට ඒ මිනිස්සුන්ට තේරෙයි ඔයා කොච්චර වැදගත් කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා. අන්න එදාට මේ මිනිස්සුන්ට තේරෙයි. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්න. කතාව බැලුවට ගොඩක් ස්තුතියි.